ආයුබෝවන්. ඔයාලා දන්නවද මේ කොහෙද කියලා? මේ තමයි ත්‍රිකුණාමලයේ කල්කුඩාවල පිහිටලා තියෙන ලායා වේව්ස් හොටෙල් එක. අපේ ට්‍රින්කෝ සංචාරයේ නවාතැන තමයි මේ. හොටෙල් එකට ආපු වෙලාව ඉඳන්ම අපිට දැනුනේ අපේම තැනකට ආවා වගේ හැඟීමක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හොටෙල් එක පාලනය වෙන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින්. ඒක නිසාම පිරිසිදුකම ගැන ආරක්ෂාව ගැන හොඳ විශ්වාසයක් අපිට දැනුණා. බලන්නකෝ මේ ගාඩන් එක දිහා ඇත්තටම හරිම ලස්සනට පිළිවෙලට ඒක මේන්ටේන් කරගෙන යන බවක් තමයි පේන්න තිබුණේ. මෙතන හරිම නිස්කලංක තැනක්. ඒ වගේම තමයි හොටෙල් ස්ටාෆ් එක. ඒගොල්ලෝ හරිම මිත්‍රශීලී. මෙන්න තියෙනවා අපේ රූම් එක. බලන්නකෝ ඇතුළට ඇවිල්ලා කොහොමද කියලා. අපිට අවශ්‍ය විදිහට අපේ ෆැමිලි එකේ කී දෙනෙක් ඉන්නවද කියලා ඒගොල්ලෝ අහලා බලලා අපිට වෙන් කරලා දුන්නේ මේ රූම් එක. ඒ විදිහට ඔයාලටත් ඕන විදිහට ෆැමිලි එකේ හරි ඔයාලත් එක්ක ට්‍රිප් එක එන කට්ටියට හරි අවශ්‍ය විදිහට රූම්ස් මෙයාලගෙන් වෙන් කරගන්න පුළුවන්. බැල්කනියේ ඉඳන් කෙලින්ම අපිට පූල් එක දිහා බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි මුහුද දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. උදේම නැගිටිනකොට මුහුද දිහා බලාගෙන කෝපි කෝප්පයක් බොන්න තියනවා නම් නේද? හොටෙල් එක තට්ටු දෙකකින් සමන්විත වෙනවා. බලන්නකෝ උඩට ගිහාම කොහොමද කියලා. හරිම ලස්සනයි නේද? උඩ ඉඳන් බැලුවාම ගාඩන් එක පෙන හැටි මේ ට්‍රින්කෝල කියලා කියන්නවත් පුළුවන්ද? හරිම ලස්සනට මේන්ටේන් කරලා තියෙන මේ ගාඩන් එක දැක්කහම කොහොමද නිදහසේ මෙතනට වෙලා පොතක් කියවන්න තිබුණා නම් ඒ දැනෙන සැනසීම විස්තර කරන්නත් අමාරුයි නේද? මේ තියෙන්නේ මේ හොටෙල් එකේ තියෙන ෆැමිලි රූම් එකක්. මේ බලන්නකෝ මේකේ ලස්සනට අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයට බෙඩ්ස් අරේන්ජ් කරලා තියෙන හැටි. ඒකෙත් තියෙන්නේ අර විදිහටම තමයි. බැල්කනි එකේ ඉඳන් බලපුවාම අපිට කෙලින්ම මුහුද ගාඩන් එක තමයි පේන්නේ. ඇත්තටම අපි විවේකයක් විනෝදයක් සඳහා ට්‍රිප් එකක් යන්නේ හිතේ සැනසීමක් තියාගන්නනේ. මට හිතෙන විදිහට නම් මෙයාලා මේ හොටෙල් එක සැලසුම් කරලා තියෙන්නේ ඒ හැම දෙයක්ම ඉටු කරන්නම බලාගෙන වගේ. ඒක නේද මේ වගේ අපූර්ව දර්ශනයකින් අපිට පේන්නේ.
ඈතින් පේන්නේ හොටෙල් එකේ ස්විමින් pool එක. මෙතනට එන කෙනෙක්ට pool access තියෙනවා. මේ බලන්නකෝ. මේ තියෙන්නේ කල්කුඩා වෙරළ තීරය. ලොකු සැඩපහරක් නැති කල්කුඩා වෙරළ තීරය ඉතාමත් නිස්කලංකයි. නිහඬයි. ඔයාලට මේ පේන්නේ බීච් එක දිහා ඉඳගෙන අපි හොටෙල් එක දිහා බැලුවාම අපිට පේන විදිහ. බලන්නකෝ මේ ගාඩන් එකේ තියෙන විශාලත්වය. ලොකු කුඩා කාටත් නිදහස උපරිම විදිහට විඳින්න පුළුවන් විදිහට මේ හදලා තියෙන ගාඩන් එකේ කුඩා දරුවන්ට උනත් විනෝදයෙන් ගත කරන්න හොඳට ඉඩ තියෙනවා. ඔයත් ට්‍රින්කෝ පැත්තට ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ලිස්ට් එකට එකතු කරගන්නම ඕනේ තැනක් තමයි මෙන්න මේ ලායා වේව්ස් හොටෙල් එක. මේ වගේ තැන් ගැන දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.